මේක පුදුම ලෝකයක් කියන වෙන උදාහරණයක් නේ. මේ වීඩියෝ එක බලන්න. අපේ මේ පෘථිවිය කියන්නේ තප්පරයෙන් තප්පරයට වෙනස් වෙන ලෝකයක්. තාක්ෂණය අතින් හැමදේම අතින් තප්පරෙන් තප්පරේ වෙනස් වෙන ලෝකයක් තමයි පෘථිවිය කියන්නේ. ඉතින් දැන් පෘථිවිය අලුත්ම අප්ඩේට් එක තමයි අලුතින්ම ආපු අප්ඩේට් එක තමයි AI. තාක්ෂණය AI ටෙක්නොලොජි එක කියන්නේ. ඉතින් මේකට කියන්නේ AI artificial intelligence නැත්නම් කෘත්‍රිම බුද්ධිය කියලා. AIට ගොඩක් හැකියාවල් තියෙනවා. එකක් තමයි අපි අහන හැම ප්‍රශ්නයකටම උත්තරයක් දෙන්න. අනිත් එක ෆොටෝ හදන්න පුළුවන් මෙයාට. අනිත් එක වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන්. ඒ වගේම songs ජෙනරේට් කරන්නත් පුළුවන්. ඒ වගේම අපහැදිලි notes අපි ගාව තියෙන notes පිළිවෙලට හදලා දෙන්න පුළුවන්. short note create කරන්න පුළුවන්. ඒ වගේම අපිට හොඳ idea create කරන්න පුළුවන්. ඒ වෙලාවේ යා ගුරුවරයෙක්. සමහර වෙලාවක යා ආටිස්ට් කෙනෙක්. සමහර වෙලාවක යා සමහර වෙලාවක යා අපිට ප්‍රශ්න වලට උත්තර කියලා දෙන මුතුම දැනුමෙන් පිරිපුණු මැෂින් එකක්. ඉතින් AI ගේ skills ඉස්සල Google එහෙම දාගෙන පණ දදා හොයපු දේවල් මෙහෙම තප්පරේ ෆෝන් එක මෙහෙම ගන්න පුළුවන් ක්‍රමයක් තමයි AI ටෙක්නොලොජි එක කියන්නේ. ඉතින් AI පටන් ගන්න ඔයාලට එක උදාහරණයක් කියන්න. AI පටන් ගත්ත හැටි. ඔයාලගේ Google ඔයාගේ ෆෝන් එකේ දැන් Android ෆෝන් එකක් නම් බලන්නකෝ ඉස්සර මැද්දට සාමාන්‍යයෙන් හෝම් ස්ක්‍රීන් එකට යන්න පුළුවන් බටන් එක ටික වෙලාවක් ඔබන් ඉඳපුවම එනවා නේද AI ඇසිස්ටන්ට් කියලා එකක්. ඒක තමයි AI වල පළවෙනි එක. මේ AI ඇසිස්ටන්ට් ස්කිල්ස් ගොඩක් තිබ්බා. පළවෙනි එක යාට ෆෝන් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒක තමයි අපි දැන් මෙතනින් settings app එකට යන්න කිව්වොත් settings app එකට යන්න පුළුවන් ස්කිල් එකක් යාට තිබ්බා. හැබැයි AI ලට ඒක නෑ. හැබැයි ඇසිස්ටන්ට් වඩා ගොඩක් ස්කිල්ස් තියෙනවා. අපි හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න. ෆොටෝ හදන්න, වීඩියෝස් හදන්න, songs හදන්න, notes කම්ප්ලීට් කරලා දෙන්න, short notes හදන්න. ඒ වගේම දැනටමත් Geminiට පුළුවන් ස්ටෝරි බුක් එක PDF එකක් විදිහට ජෙනරේට් කරලා අපි අතටම print කරන්න පුළුවන් විදිහට ගෙනත් දෙන්න. ඉතින් අනාගතේ මේ AI හින්දා කලා කටයුතු මිනිස්සුන්ගේ ඈත් වෙලා යයිද? කලාකාරයෝ නැති වෙයිද ලෝකේ? මේ AI හින්දා රැකියා නැති වෙයිද? AI හින්දා කලාකරුවෝ නැති වෙන්න පුළුවන්. ඒ උනාට අපිට නිකම් මේ එක රැල්ලක් එක කාලෙක විතරනේ තියනවා කියන්නේ. ඉතින් මේ රැල්ල ඉවර වෙන්නත් පුළුවන්. හැබැයි මිනිස්සුන්ට ගොඩාක්ම පහසු කිසිම කරදරයක් නැති පොඩි අයිකන් එකක් හින්දා මේ ලෝකෙ වෙනස් වෙනවා. මිනිස්සු දිගට මේක පාවිච්චි කරන්න ගනිත් කියන එක හිතන එක ඔයාගේ වැඩ. එහෙනම් AI ගැන මගේ මතය මේක. රැකියාවල් නැති වෙයිද නැත්නම් වෙන දෙයක් වෙයිද මේ රැල්ල මෙහෙමම මුහුදටම ගහන් යයිද කියන එක තීරණය කරන එක වගේ වැඩ. මන් දුන්නේ මගේ මතය. එහෙනම් මේක ෂෙයා කරන්න. මේක වැදගත් නම් බයි හැමෝටම.